හායි ඉතින් කොහොමද හැමෝටම අද මගේ හබිගේ නිවාඩු දවස. හැමදාම ඉතින් ඒ නිවාඩු දවස අපි දෙන්න වෙනුවෙන් වෙන් කරන එකේ අද අපි දෙන්න හිතුවා අපේ මේ ආදරණීය සුරතල්ලු දෙන්න වෙනුවෙන් එයාලට අලුත් මාළුත් ගෙයක් හදලා දෙන්න අද දවස වෙන් කරන්න ඕනි කියලා. එහෙනම් ඉතින් වැඩි විස්තර නැතුව බලමුකෝ කොහොමද අපි මේ හැම්ස්ටර් කේජ් එක හදාගන්නේ කියලා. ඉතින් මුලින්ම අපි හાર્ඩ්වෙයාර් එකකින් අපිට අවශ්‍ය ප්‍රමාණය ග්ලාසස් ඔක්කොම අරගෙන ආවා. ඊට පස්සේ කූඩුවේ දිග පළල හරියට මැනගෙන ග්ලාස් එකේ ඒ ගානට ග්ලාස් කටර් එකක් යූස් කරලා හරි ගානට කපා ගන්න ඕනේ. සාමාන්‍යයෙන් හැම්ස්ටර්ස්ලා හදන්නේ අඩි 3ක වගේ කේජ් එක. ඒකත් එයාලට ප්‍රමාණවත්. මගේත් ඉතින් කලින් හැම්ස්ටර්ස්ලා හිටියේ ඒ වගේ පොඩි කේජ් එක තමයි. ඒ වුණාට ඉතින් මෙයාලා හරි ආසයිනේ ගොඩක් දුවන්න දුවල පැනලා සෙල්ලම් කරලා ඉන්න. ඉතින් ඒ නිසා අපිට හිතුණා එයාලට ඕන විදිහට ඒ නිදහස උපරිමෙන් දෙන්න ඕනි නිසා මේ වගේ ගොඩක් දිග කේජ් එකක් හදාගන්න ඕනි කියලා. ඊළඟට කපාගත්ත ග්ලාසස් ගානට තියලා මේ වගේ පොඩි ටේප් කෑල්ලකින් රඳවගෙන වීදුරු අලවන්න තියෙන ගම් එකක් යූස් කරලා අපිට මේක අලවා ගන්න පුළුවන්. ඒ කියන්නේ හරියටම මාළු ටැංකියක් හදනවා වගේ තමයි. ඉතින් මං කලින් කිව්වනේ මගේ හැම්ස්ටර්ස්ලත් කලින් හිටියේ අර වගේ පොඩි කේජ් එක කියලා. ඉතින් ඒ කේජ් එකේ මම මුලින් හරියටම දන්නේ නැති නිසා ඉස්සරහට ග්ලාස් එකක් දාලා මෙන්න මේ විදිහට වටේට දැල් ගහලා තමයි හදාන්න තිබුණේ. ඉතින් මේකෙන් මට ප්‍රශ්න ගොඩක් ඇති වුණා. එකක් එයාලට ඉඩකඩ නැතිකම, ඒ වගේම මෙයාලා මෙන්න මේ වගේ තැන් වලින් අපි එයාලට දාන බෙඩින් එක මේ සම්පූර්ණම එළියට විසි කරන්න පටන් ගන්නවා. ඒ වගේමයි එයාලා ඒකේ දැල් උඩට නැගලා ඒවා හපලා එතකොට කලබල කරන්න පටන් ගත්තා. ඒ නිසා දැන් මේ විදිහේ කේජ් එකක් හදාගත්තාම එයාලට දැල්වල වගේ උඩට ග්ලාස් එකේ නගින්න බෑ. ඒක නිසා එයාලට ඒකේ ආරක්ෂාව එතකොට එයාලා ගොඩක් ස්ට්‍රෙස් වෙලා වගේ දඟලන ගතිය මේකෙදි ගොඩක් අඩු වෙනවා. ඒ නිසා තමයි මම මේ වගේ එකක් එයාලට තෝරගත්තේ. ඉතින් දැන් මේ අපි බලන්නේ මම එයාලගේ බෙඩින් එක දාලා එයාලගේ කේජ් එක ඇතුළ ඇරේන්ජ් කරගත්ත එක. අපි මේ යාලට වතුර දෙන බොටල් එක. ඉතින් බොටල් එකට වතුර දාලා ග්ලාස් එකේම සයිඩ් එක එල්ලන්න තමයි මම හදාගත්තේ. පොඩි කම්බි කොක්කකින් රඳවගත්තේ. මේ මොනවද? එයාලට එක එක කෑම වර්ග නේද? ඔව්. එයාලා හරිම ආසයි මේ වගේ එක එක කෑම ಜಾති කාලා බලන්න. හැබැයි ඉතින් අපි එයාලට කෑම දෙන්නේ ලිමිට් කරලා. එයාලට ඕනි කෑම කියලා හැමදේම අපි එයාලට දෙන්නේ නැහැ. ඒකටත් හේතු වගේක් තියෙනවා. මම ඒ ගැන ඔයාලට වෙනම වීඩියෝ එකක් අරන් එන්නම්කෝ. ඉතින් ඔන්න ඔය විදිහට තමයි අන්තිමට අපිට කේජ් එක බලා ගන්න පුළුවන් වෙන්නේ. ඉතින් මේ චූටි පැටව දෙන්නට නම් මේ කේජ් එක ඕනටත් වැඩිය ලොකුයි. ඉතින් එයාලට උපරිම නිදහසේ සතුටින් සෙල්ලම් කරලා ඉන්න මේ කේජ් එකේ හොඳට ඉඩකඩ තියෙනවා. හැබැයි මම මේ කේජ් එක ඇතුලේ මෙයාලට මේ තියලා තියෙන මොනවද කියලා නම් ඔයාලා හැමෝම දන්නේ නැතුව ඇති. නොදන්න අයටත් මම ඒ ගැන පස්සේ ඔයාලට වීඩියෝ එකක් අරගෙන එන්නම්. හරි එහෙනම් මගේ හේසල්වයි කැමෙලියාවයි අලුත් නිවසට පිළිගන්න දැන් සූදානම්. එහෙනම් බලමු නේද? අලුත් ගෙදර එයාලට කොහමද? එයාලගේ රියැක්ෂන් එක කොහමද? එයාලට ඒක කම්ෆර්ටබල්ද? බලමු එහෙනම් එයාලා මොකද කරන්නේ කියලා. ඉතින් ඔන්න ඔහොම තමයි එයාලගේ අලුත් ගෙදර අපි දෙන්න අතින් අද නිම වුණේ. එහෙනම් ඉතින් තවත් අලුත් වීඩියෝ එකකින් ඔයාලා හම්බෙන බලාපොරොත්තුෙන් අදට මම සමුගන්නම්. එහෙනම් ඉතින් මාව සබ්ස්ක්‍රයිබ් කරගෙන වීඩියෝ එක ලස්සන නම් ලයික් එකකුත් දාගෙන යමු. හැමෝම එහෙනම් පරිස්සමෙන් ඉන්න. බයි.